පුතාලා ඔයාලට මට කතාවක් තියෙනවා කියන්න. කියන්නේ යනවා දැන් අපි දැන් ඉසි මෙතන. එනවා. සියන්නේ ප්‍රීස්තානේ මම මේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න තමයි ඉන්නේ මට වහන වෙලාවක් නෑ. අපේ කාලේ නම් පවුලේ සියලු දෙනාම විනෝදයෙන් කාලය ගත කරා. දැන් ඒකට දැන් හැදෙන ළමයි නම් කිසි කමකට. ඒක ඕල් බැලන්නේ කියන්නේ ඔයාලා තම අප්ඩේට් වෙලා නැහැ. අනේ මයි යනවා යන්නේ. මේ පාරණ ලස්සන වීඩියෝ එකක් දාන්න TikTok එකේ. Aduh, main game kita supir ya, ke? Amme wifi slow nih. අම්මේ wifi නෑ. පුතාලා හෝම්වර්ක් කරලා ඉවරද? ළමයි නේ. Hari අම්මේ Google එකෙන් copy කරගත්තා. එහෙම කියලා හරියන්නේ නැහැනේ. Google එකේ copy කරලා වගේ මොලේටම copy වෙන්නේ නැහැනේ. පාඩම් කරන්න ගන්න, හෝම්වර්ක් එක කරන්න. කියන දෙයක් කනකට ගණන් ගන්නේ නැහැ මේ ළමයි. අනේ මේ අම්මේ කතා කරගෙන යනවා දාත විතර නිවා. කතා කරන හැටි. මේ අපි මේ ප්‍රෑන්ක් එකවත් කරලා වෛරල් යමු. අපි එහෙනම් කිරියම්මව prank එකක් විදියට ගමුද? ඒකත් හොඳ. අපිට followers ලාක් වැඩි කරගත්තා. ආ කිරියම්ම ඉන්නවා. අක්කේ මේ වීඩියෝ කරන් ගහන් කොහොමද වැඩේ දෙන්නේ? කිරියම්මේ. ඔයා සාධනකාර කෑල්ල වගේ ඉන්නද නේද? ඒක නම් වෛරල් යයි වගේ නේද? අම්මේ මේ දෙයක් පෙන්නන්න තියෙනවා. කවුද මේක කරේ? අයියා වැඩ තමයි ෆෝන් එක. මේ මල්ලි කිරියම්මගේ වීඩියෝ එක 1 මිලියන් ගහලා දාන්න. අඩු සිරාට ඒක පාඩිය දාමු? ආ දාමු. අද හවසට දාමු. කිරියම්මට ගා කේක් එක. ආ. මොකද කරලා තියෙන්නේ? කවුද ආච්චි වීඩියෝ කරේ? ඒක අපි ජෝක් එකකට කරේ යන්නේ. ජෝක්? හරි අපූර්ව ජෝක් එක. වැඩිහිටියට කරු කරන්න දන්නේ නැතුව ළමයි. මේක මොඩල් වැඩ එකක් නේ අපිට ඒ කාලේ වගේ ගල් යුගයේ වගේ අපිට දැන් ඉන්න බෑ. ලොකු දුව හරි ලස්සනයි කතා කරපු විදිහ.
ඔයගොල්ලෝ වැඩිහිටියෝ කතා කරන්නවත් දන්නේ නෑනේ. ඕනේ නැතුව ජීවිතේ බෝරින් අම්මේ. ලව් ඔයාට තේරෙන්නේ නැහැ. ඔව් අපිට ඔය තේරෙන්නේ නෑ. කකුල් දෙක ළමයි කරා. කවදා හරි මාර්ගයට ඉඳ දන්නේ නෑ. Wi-Fi off වුණානේ. Wi-Fi නෑ. කවුද අපෝ Wi-Fi ඔෆ් කරේ මැච් එක බලලා හිටියේ. බලහන් දුන්නේ ඒකත් නෑනේ. ගහ. තන. අයියෝ මට ලයිව් එකකුත් තිබුණා. මොකද Wi-Fi off කරේ? අපි අපේ සිග්නල් නෑ. ඇයි මම ඔෆ් කරේ. අද කල්ට ඩිස්කෂන් එකක් තියෙනවා. මොකක්ද? ෆෝන් එක නම් හොඳයි. හැබැයි මනුස්සකමට නම් ඉඩ නැහැ. මේ කොහෙද යන්නේ? ගේමින් ෆේස් කරේ කවුද? මොකා? ගේම් ගහන ඔන්ලයින් ගේම් ගහන යාර. කොහෙවත් යමක් නෑ අද. ඒක ඩේන්ජර්ස් වැඩන්නේ. එහෙම නඳුරන්න කෙනෙක් ගාවට යන්න දෙන්න බෑනේ. කොමාලි වටේ මේ අත දෙන්න බෑ. ඔව් ඔව් ඒක මහා ඩේන්ජරස් වැඩ. ඔව් අයියෝ ඔයාට එහෙම යන්න දෙන්න බෑ. ඒක ඩේන්ජර්ස් වැඩක්. අපි පළවොත් ළමෙන් කිරියම්ම ලැජ්ජා කරා. අපි වැඩි කියන්නේ කතා කරන්න නරක විදියට. ෆෝන් එක අපි වෙනස් කරලා. කිරියම්මේ මට සමාවෙන්න. ගරුත්වය කියන්නේ අලුත් පැෂන් එකක් නෙවෙයි පුතේ. ඒක තමයි මනුස්සකම. අපිට ෆෝන් වල වැඩක් නැහැ අපි ටිකට් ගහන්න යන්නද? හරි අපි ටිකට් ගහන්න යන්න. ටෙක්නොලොජි එකට අපිව පාලනය කරන්න දෙන්න එපා පුතේ. ඒක අපි පාලනය කරන්න ඕන දෙයක්. ඇත්ත ජීවිතේ වයිරල් ලයිෆ් එකට වඩා වටිනවා අපේ. හරි අපි